ඕගොල්ලොන්ගේ රියදුරු අංකය කොහොමද බලාගන්නේ කියලා ඔයාලට පුළුවන් මෙතන ඕගොල්ලොන්ගේ ෆොටෝ එක ටච් කරන්න. මෙතනින් පුළුවන් ඔයාලට බලා ගන්න ඕගොල්ලොන්ගේ රියදුරු අංකය. එතකොට මේ account එකේ තියෙන රියදුරු අංකය තමයි 655යි 780ට කියන එක. එතකොට මේකෙදි ඔයාලට පුළුවන් මේක ඔයාලා ගොඩක් භාවිතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේකට ඇප් එකට ලොග් වෙන්නදී අනිවාර්යයෙන් මේ රියදුරු අංකය මතක තියාගන්න ඕනේ. මොකද ෆෝන් නම්බර් එක මොකක් හරි හේතුවක් තුල ඔයාලා මේ ෆෝන් නම්බර් එක වෙනස් කරන්න ගියොත් ඒ ෆෝන් නම්බර් වෙනස් කරායින් පස්සේ ඔයාලට මේ ඇප් එකට ලොග් වෙන්න පුළුවන් මේ රියදුරු අංකය මගින් විතරයි. එතකොට අනිවාර්යයෙන්ම මෙතන ප්‍රොෆයිල් කියන එක ටච් කරන්න. ඒකෙදි ඔයාලට පුළුවන් ඔන්න සම්පූර්ණ විස්තර ටික බලා ගන්න. ඉතින් මේ රියදුරු අංකය අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද මේ රියදුරු අංකය දාලා තමයි ඔයගොල්ලන්ට පික්මි එකට පේමන්ට් ගෙවන්න තියෙන්නේ. ඒ වගේම පික්මි ඇප් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම pay and go machine එකකට හරි HNB හරි නේෂන් ට්‍රස්ට් account එකකින් හරි ඔයාලා payment කරනවා නම් මේ රියදුරු අංකයේ දීලා තමයි ඔයාලා payment එක කරන්න ඕනේ.